මෙරට දරුවන්ට පාසලට රැගෙන යාමට සිදුව ඇති දරාගත නොහැකි තරමේ අධික බරෙන් යුත් පාසල් බෑග් හේතුවෙන් අද වන විට කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධවලින් පෙළෙන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය නිර්මාල් මාරසිංහ මහතා පවසනවා. කොඳු ඇට පෙළ සම්බන්ධයෙන් රෝගාබාධ ගැන කතා කරනකොට මේ දවස්වල අපි මීට වසර ගණනාවකට පෙර දැකපු තරමට වඩා වැඩි ළමුන් ප්‍රතිශතයක් අපේ සායනවලට පැමිණෙනවා, විශේෂයෙන්ම කොඳු ඇට පෙළේ වේදනාව සමග. මේ පාසල් පොත් බෑගේ බර වැඩිවීමත් මේකට එක හේතුවක් ලෙස අනුමාන කරන්න පුළුවන්. මොකද පාසල් පොත් බෑගේ බර මේ දවස්වල ඒ දරුවන්ට දරා ගන්න බැරි මට්ටමට ඉහළ ගිහිල්ලා තියෙනවා. වෛද්‍යවරයා පවසන පරිදි දරුවන්ට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේද යන්න පිළිබඳව පාසල් දරුවන්ගෙන් සහ මව්පියන්ගෙන් අද දෙරණ විමසීමක් කළා. අපි ගොඩක් වෙලාවට එන්නේ පයි මෙච්චර පොත් නැතුව ඉස්කෝලේ ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපේ බෑග් හරිම බරයි. කොන්දත් රිදෙනවා, කකුල් දෙකත් රිදෙනවා. ඉස්කෝලේ යනකොට බෑග් එක ගොඩාක් බරයි. පිටත් රිදෙනවා, කකුල් දෙකත් රිදෙනවා, කොන්දත් රිදෙන්න ගන්නවා. ඉස්කෝලේ වල යන ළමුන් මේ ළමුන්ගේ බෑග් එක බලන්න, මේ මහා ලොකු බෑග් එක මේක එල්ලගෙන යන්න බෑ. කොන්දත් අමාරුව හැදෙනවා. ඇත්තටම අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ අමාරුවෙන්. ඒ කියන්නේ පොත් බෑග් එක උදේ එල්ලගත්තම ඒ ළමයිට කොන්ද රිදෙනවයි කිය මගදී අඬ ඉස්කෝලේ යන්න. ලියන පොත් ගෙනියන්න ඕන, අච්චු පොත් ගෙනියන්න ඕන. එතකොට නැත්තම් අච්චු පොතේ ලියන පොතේ ගෙනියච්ච නැත්තම් ඒ සබ්ජෙක්ට් ටික කරගන්න බැරුව යනවා. එතකොට තමයි මේ පොත් ගොඩක් වැඩි මේකේ. බෑග් එකේ පොත් ගොඩක් බර වැඩි හින්දා කොන්ද රිදෙනවා. පාසල් පොත් ප්‍රමාණය වැඩි. මේ ළමයි හරි අමාරුවෙන් තමයි මේ පොත් අරන් යන්නේ. බස් වල යනකොට අරගෙන යන්න බෑ. හරි අමාරුයි. ගෙවල් වල ආපුවාම හැමදාම කොන්ද එක එක්කමයි කියලා අපි හැම වෙලේම තෙල් ගන්න ඕනේ. බෙහෙත් අරන් දෙන්න ඕනේ. හරිම අපහසුයෙන් තමයි ළමයි ඉස්කෝලේට යන්නේ පොත් ටික උස්සගෙන. උදේට පොත් බෑග් එකක් ගත්තත් දෙකට නැමිලා වගේ හවසට ගෙදර ආපුවාමත් ඒ වගේ. අද රටේ තාක්ෂණය පැත්තෙන් ගොඩාක්ම දියුණු වෙලා තියෙනවා. ඒ හින්දා ළමයින් විශාල පොත් කන්දක් පිට කොන්දේ දරාගෙන සිටිනවාට වඩා ළමයින්ට පහසුකම් සලසා දුන්න පසු මට ළමයින්ගේ අධ්‍යාපනය මට්ටම තව බොහෝ දුරට වැඩි කරගන්න පුළුවන් වේවි කියලා. මෙලෙස අධික බරෙන් යුත් පාසල් බෑග් හේතුවෙන් දරුවන්ට ඇතිවන කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය සුනිල් විජේසිංහ මහතාද අවධාරණය කරනවා. පිටකොන්දේ ආබාධ එහෙම නැත්නම් කොන්දේ කැක්කුමත් සමග අපව මුණ ගැහෙන්න එන දරුවන්ගේ ප්‍රමාණය වැඩිවීමක් නිරීක්ෂණය කළා තියෙනවා මෑතකදී. ඒ දරුවන් සම්බන්ධයෙන් අපි විශේෂ පරීක්ෂණ කරලා බලනවා. අපිට නිගමනය කරන්න වෙනවා බර පොත් බෑග් එකක් කරේ දමාගෙන යාමේ අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙනවා කියලා මේ දරුවන්ගේ කොන්දේ අමාරුවට. එම දීර්ඝකාලීනව ප්‍රතිකාරයක් නොකර හිටියොත් සමහර විට ඒ කොන්දේ අමාරුව දිගු කාල පවතින කොන්දේ අමාරුවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. අපිට දෙන්න තියෙන උපදේශය තමයි දෙමාපියන්ට සහ දරුවන්ට පුළුවන් තරම් බර අඩුම පොත් බෑග් එකක් පාවිච්චි කරන්න එදිනෙදා පාසල් යනකොට.